හරි අද අපි කතා කරන්න යන්නේ Python වල පාවිච්චි කරන ශ්‍රිත ගැන. ශ්‍රිත කියන්නේ ප්‍රෝග්‍රෑමින් කරනකොට අපිට යම්කිසි කෝඩ් කොටසක් පුළුවන් නැවත නැවත පාවිච්චි කරන්න වෙනම බ්ලොක් එකක් විදිහට තියාගන්න. මේකෙන් අපිට ප්‍රෝග්‍රෑමින් කරනකොට සමහර කාර්යයන් පහසු කරගන්න පුළුවන්. ඒ වගේම සංකීර්ණ සැකසීමක් සංකීර්ණ ක්‍රියාවලියක් වෙන වෙලාවකට අපිට ඉතා ලේසියෙන් මේවා කොටස් වලට වෙන් කරගන්න පුළුවන් ෆන්ක්ෂන් පාවිච්චි කරනකොට. එතකොට අපි බලමු. ඒ කියන්නේ උදාහරණයකට අපි සරලව ආයෙ කිව්වොත් ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ උප ප්‍රෝග්‍රෑම් එකක් විදිහට සලකන්න පුළුවන් ෆන්ක්ෂන් එකක්. ඒ අපි බලමු ෆන්ක්ෂන් එකක්. මේ ෆන්ක්ෂන් එක තියෙන්නේ ෆන්ක්ෂන් එකක් පටන් ගන්න මේ def කියන කීවර්ඩ් එකෙන්. ඊට පස්සේ ෆන්ක්ෂන් එකේ නම දෙන්න ඕනේ. ඊට පස්සේ ෆන්ක්ෂන් එකේ පැරාමීටර්ස් දෙන්න ඕනේ. මොන හරි පැරාමීටර්ස් ඉල්ලනවා. මේකේ පැරාමීටර්ස් මොනවත් නැහැ. ඒ කියන්නේ අදාළ දැන් මේකෙදි වෙන්නේ ප්‍රධාන ප්‍රෝග්‍රෑම් එකකින් මේ ෆන්ක්ෂන් එකට කතා කරනවා. එතකොට කෝල් කරනවා. ඊට පස්සේ කෝල් කරනකොට සමහරලාට ඩේටා කීපයකුත් එවනවා. ඒ එවන ඩේටා කීපය මෙන්න මේ වරහන් ඇතුලෙන් තමයි ගන්න. ඊට පස්සේ ඒවා අරගෙන මෙතන ප්‍රොසෙස් කරනවා. අපි දැනට පොඩි ප්‍රෝග්‍රෑම් එකක් බලමු. මේක තියන්නේ greet කියන ප්‍රෝග්‍රෑම් එක. අයිබෝන් Python ශ්‍රිතයෙන්. එතකොට මේ පණිවිඩය එනවා නම් එන්නේ Python ශ්‍රිතයෙන්. මේන් ප්‍රෝග්‍රෑම් එක මෙන්න මෙතන තමයි රන් වෙන්නේ. එතකොට මෙතන මේ greet කියන ෆන්ක්ෂන් එකට කෝල් කරනවා. ඊට පස්සේ greet කියන ෆන්ක්ෂන් එකට කෝල් කරනවා. ඊට පස්සේ greet කියන ෆන්ක්ෂන් එක ඒක ආන්සර් කරලා අදාළ අවුට්පුට් එක දෙනවා. අපි බලමු රන් කරලා. ඒකට අයිබෝන් Python ශ්‍රිතයෙන් කියලා එනවා. දැන් අපි හිතමු මේ ෆන්ක්ෂන් එක දෙපාරක් කෝල් කරොත්. අපිට පේනවා මේ එකම ශ්‍රිතය තුන් පාරක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. මොකද මෙතන ඒ ශ්‍රිතය තුන් පාරක් අපි කෝල් කරපු නිසා මෙන්න මේ සම්පූර්ණ ෆන්ක්ෂන් එකම නැත්නම් ශ්‍රිතයම තුන් පාරක් එකම විදිහට ක්‍රියාත්මක වෙනවා. හරි. ඊට පස්සේ අපි බලමු පැරාමීටර් එකක් එක්ක තියෙන ෆන්ක්ෂන් එකක්. මේ ෆන්ක්ෂන් එකෙන් වෙන්නේ add numbers කියලා තමයි මේ ෆන්ක්ෂන් එකේ නම. ඊට පස්සේ පැරාමීටර්ස් දෙකක් එයා එකට ඉල්ලනවා. a කියලායි b කියලායි. මේ එවන a කියන data එකයි b කියන data එකයි result කියන variable එකට assign වෙනවා a + b කියලා. ඒකට a එකතු කරලා b ට result වලට assign වෙනවා. ඊට පස්සේ මේ හදාගත්ත result එක return කරනවා ආපහු main program එකට. එතකොට මේ return result කියලා තමයි කියන්නේ. එතකොට හදපු උත්තරේ එළියට යවනවා. එතකොට මේකේ main program එකේ වෙන්නේ add numbers. කියන්නේ add numbers කියන ශ්‍රිතයට කෝල් කරනවා. මෙන්න මේ parameters දෙක යවනවා. යවලා ඒකේ output එක total කියන එකට එනවා. දැන් මේකේ output එක ගන්න අපි ඒත් බලමු. මේකේ බලුවාම මොනවත් අපිට පේන්නේ නැතුව ඒ output එක. ඔව්. අපි ඊට පස්සේ මෙහෙම පොඩි program එකක් හදාගමු. හිතමු මෙහෙම x equal to x input x කියලා අපි කෝඩ් එකක් දාගමු. input x කියලා අපි හදාගමු. සරල එක. අපි කියමු y කියලා එකක්. y මේකෙත් ලියා ගන්නවා input y කොලම් දෙකක් තියලා ගමු. හරි. එතකොට අපි මේ පැරාමීටර්ස් විදිහට සෙන්ඩ් කරන්නේ මේකෙදි වගේ ඉන්පුට් එකෙන් ගත්ත x එකයි ඉන්පුට් එකෙන් ගත්ත y එකයි.
ඉන්පුට් x මම මේකට 10ක් දානවා ඉන්පුට් y මම මේකට 30ක් දානවා. ඒකට අවුට්පුට් එකක් එන්නේ නැහැ. හැබැයි මෙතන ෆන්ක්ෂන් එක කෝල් වෙලා වෙන්න ඕනේ. මෙතන පොඩි දාගමු පොඩි print command එකක් print මේක result print. මෙතන පොඩි print command එකක් දාගමු print total is මේ කෝඩ් එක ඊට පස්සේ රන් කරලා බලමු. මේක ඉල්ලනවා the total is 2030 කියලා මේක අවුට්පුට් වෙන්නේ. මේකට හේතුවක් තියෙනවා. අපි මේ ඉන්පුට් කරගත්තු x සහ y වල වැලියු data type එකකට කන්වර්ට් කරන්න. ඉතින් අපි එහෙම කරන්න ඕන නම් මොකද කරන්න? අපි ඒක input validation එකක් කරන්න ඕනේ. මෙතන int data type එකෙන් මේක තියා ගන්න ඕනේ. මොනවද දේවල් වැදගත්? දැන් බලමු මොකද වෙන්නේ කියලා. මොඩේ රන් කරොත් දැන් 30යි 20යි ගමු. දැන් උත්තරේ 50යි කියලා එනවා. එතකොට බලන්න ඉන්පුට් වැලිඩේෂන් එක කොච්චර වැදගත්ද කියලා. නැත්තම් Python මේක string data එකක් විදිහට හිතා ගන්නවා. එතකොට එන්නේ අර string දෙක එකතු කරපු උත්තරය. හැබැයි මෙතෙන්ද වැලිඩේෂන් එකක් කරාට පස්සේ data වල අපිට අපි බලාපොරොත්තු වෙන උත්තරේ ගත්ත හැකියි. මේ විදිහට තමයි ෆන්ක්ෂන් වැඩ කරන්නේ. මූලික ෆන්ක්ෂන් එකක ක්‍රියාවලිය අපි බලමු තවත් ෆන්ක්ෂන් එකක් අරගෙන. def welcome name මෙතන welcome කියලා එකක් තියෙනවා name කියලා තියෙනවා language එක default සිංහල තියෙන්නේ hello ශ්‍රී ලංකා භාෂාව lang විදිහට එනවා අපි data එක pass කරේ නැත්නම් වෙන්නේ මොකද්ද කියලා පළවෙනි එකෙන් බලාගත්තේ දෙවෙනි output එකෙන් බලාගත්තේ data එක pass කරොත් මොකද වෙන්නේ කියලා මේක බැලුවොත් එimhe hello නිමල් භාෂාව සිංහල කියලා එනවා. හැබැයි අපි පළවෙනි ෆන්ක්ෂන් එක කෝල් කරනකොට කොයි වෙලාවකවත් පළවෙනි ෆන්ක්ෂන් එක කෝල් කරනකොට අපි දුන්නේ නැහැ පැරාමීටර් එකක් මේ ලැන්ග්වේජ් එකට. හැබැයි ඩිෆෝල්ට් වැලියු එක එතනදී අවුට්පුට් වෙලා තියෙනවා ඔයාලට පේනවා. ඊළඟට මේකෙදී දෙවෙනි ෆන්ක්ෂන් එක අපි කෝල් කරනකොට පැරාමීටර්ස් දෙකම සෙට් කරලා තියෙනවා. එතකොට අර සිංහල වෙනුවට භාෂාව Python විදිහට පෙන්වනවා. එතකොට අපි පැරාමීටර්ස් දෙනකොට ඕනනම් ඩිෆෝල්ට් පැරාමීටර් මේකේ හදලා තියන්න පුළුවන්. එතකොට data input නොකරන වෙලාවකට සමහර පැරාමීටර්ස් send නොකරන වෙලාවට ඒක ඩිෆෝල්ට් වැලියු එක අදාළ පැරාමීටර් එකේ වැලියු එක විදිහට Python ඔටෝම තෝරගන්නවා. මේ විදිහට තමයි ෆන්ක්ෂන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින්